විදිහට අපි දකිනවා මේ ලාල්කාන්ත මහත්තයා චෝදනා කරන නායකයන් වාර්තා සම්බන්ධයෙන් යම් විදිහේ රෝගී වාර්තාව එහෙමොත් අපිට ගිහිල්ලා නුවර වෙන පැත්තකට තියන්න වෙනවා කියන කතාව කියවෙන්නේ. ඔබතුමා හිතන්නේ මොකද ඇත්තට මේ ඔය හැරි කියනවද අවුලක් මේක යාන්ත්‍රික පොතේ අවුලක් තියනවද? ඔය කාරණා සියල්ලම දිහා බැලුවා මට හැඟෙන්නේ ආණ්ඩුව මේක සීරියස් අරගෙන නැහැ. ආණ්ඩුව මේක විහිළුවකට අරගෙන. මේක තමන්ගේ දේශපාලන තර්කයකින් බිඳලා හොඳම තර්කය කරපු කෙනා ජයග්‍රහණය කරා කියන මානසිකත්වයේ ඉන්න උත්සාහ කරන්නේ. අද ගම්වලට යනකොට පැහැදිලිවම ජනතාව අනිශ්චිතභාවයකින් ජීවත් වෙන්නේ. MBR එකෙන් තාම ගිහිල්ලා නැහැ. ගෙවල් පැලිලා 16 ඉස්කෝලේ පටන් ගන්නවා. එක පැත්තකින් ඉස්කෝලේ පටන් ගන්න ඕනේ කියලා කියනවා. ඒ මිනිස්සුන්ට ගෙවල් වලට යන්න ඕනේ යවන්න උත්සාහ කරනවා. යන්න කියලා කියනවා. අනිත් පැත්තෙන් ඒ ගෙවල් ඉරිතැල්ලා ගිහිල්ලා බිම් පුපුරලා තියෙන්නේ. හැබැයි ආණ්ඩුව මේක විහිළුවකට ගන්නවා. ඒ හින්දා දැන්වත් ওই විහිළු සපයන එක නවත්තලා ආණ්ඩුව මං හිතන්නේ මේ ජනතාවකදී අවංකව බලලා මේකට ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕනේ. ඉතින් MBR එකේ දේ දිස්ත්‍රික්ක වල සමාජික ස්ටාෆ් එක නැත්තම් සේවකයෝ නැත්තම් අනිත් පළාත් වලින් යවන්න. යවලා කඩිනමින් ඒ බිම් වල තමන්ගේ ගම් බිම් වලට යන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් තාවකාලික නවාතැන් වලට යවන්න. තාවකාලික නවාතැන් වලට යවලා ඒ ජනතාව එතන ඉන්නකම් විකල්ප ඉඩම් හොයන්න. දැන් මීට පෙර LTT ත්‍රස්තවාදයේ අවසන්ලා 2009 මහා දැවැන්ත ජන කොට්ටාසයක් උතුරේ තාවකාලික කඳවුරු වල හිටියා. මේක ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජනතාව නැවත ගම්බිම් වලට යවන්න පුළුවන් එදා පරිසරයක් තිබ්බා. වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. සුනාමිය වෙලාවේ දැවැන්ත ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා වගේම මිනිසුන්ගේ දේපොළ විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඉතින් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඒ ජනතාවට අලුත් තැන් දෙන අයට අලුත් තැන් දුන්නා. තාවකාලික තැන් දෙන අයට තාවකාලික දුන්නා. ව්‍යාපාර ස්ථාන පටන් ගන්න ජන ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට ගේන්න කටයුතු කරා. ඉතින් මෙවැනි ව්‍යසනයන් වලට මුහුණ දීලා අපිට ඉතිහාසයේ පුරුද්දක් තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් ආණ්ඩුව ඒවෙන් ඉගෙන ගන්න ඕනේ. ඒවට වෛර කළා මේ 76 අවුරුදු සාපේන්ද අපිට ඕවා අදාළ වෙන්නේ නැහැ කියන මානසිකත්වයෙන් නැතුව මේ ප්‍රශ්නයක් ඇහුවම මිනිහෙක් ඇවිල්ලා මිනිස්සෙක් ඇවිල්ලා අසරණ වුණාම තමන්ගේ දුක කිව්වම ඒක විහිළුවට ගන්න නැතුව මේ කාරණයට විසඳුමක් දෙන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් පෙර නායකයෝ කරපු දේවල් දිහා බලන්න මිලියන 250 විතරක් අරගෙන hina වෙලා ඉන්න එපා. ඒ 250 දීපු කෙනත් ඒ කාලේ යම් සේවයක් කරා. ඉතින් ඒ කාරණා පිළිබඳවත් ඔය ඒ කාලේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා මේ ව්‍යසනයන් වලට මුහුණ දීපු ආකාරය පිළිබඳව හොයන්න. හැමතිස්සෙම මේ චෝදනා කර වෛරය උත්පාදනය කරන තැනම තමන්ගේ දේශපාලනය කරන්න එපා. ඉතින් ඒ හින්දා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ දැන්වත් මේ විහිළු කරන එක නවත්තලා මේ ජනතාව ගම්බිම් වලට යවන්න කටයුතු කරන්න.